හැලෝ ඉතින් අපි ඔයාලව අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ජපානයේ ලස්සනම තැනක් වෙන ෆුජි කන්ද. ඉතින් පේනවා ඇති ඔයාලට ෆුජි කන්ද ලස්සන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක වෙලා ඉන්න වීඩියෝ එකේ දිගටම ඉතින් like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. මේ පාක් එක ඇවිල්ලා ඔයිෂි පාක් කියලා තමයි කියන්නේ. මේ පාක් එකට ගොඩක් එනවා ජපන් ජාතිකයන් සහ විදේශිකයන් ගොඩක් එනවා. ඔයාලට පේනවා ඇති ජපන් ජාතිකයන්ටත් වඩා බහුල විදේශිකයන් තමයි ඉන්නේ. අද සෙනසුරාදා දවසක් ඉඳලා මාර විදියට මෙතන බිසි. මෙතන රස අයිස්ක්‍රීම් තියෙනවා, තව ලස්සන මල් පිපිලා තියෙනවා. මේ ජපානයේ ස්ප්‍රින් එක යන්නේ. ඉතින් මෙතන එහා පැත්තේ තියෙනවා ෆුජි කවගුචිකෝ කියලා විලක් එක. ඇත්තටම ඒ විලත් එක ලස්සන ෆුජි කන්දේ view එක බලන්න ගොඩක් කට්ටිය එනවා ෆොටෝ ගහන්න, අයිස්ක්‍රීම් එකක් කන්න. පේනවා ඇති කට්ටිය රිලැක්ස් එකේ මෙතන ඉඳන් අයිස්ක්‍රීම් එකක් කනවා ලස්සන view එකත් එක්ක. ඉතින් අපිත් ගත්ත අයිස්ක්‍රීම් එකක්. අතර මම මේකට එකපාරක් ඇවිල්ලා තියෙනවා. මං ආවේ සීත කාලෙත් මෙතන ඍතු 4ට එක එක මල් පිපෙනවා මේ පාක් එකේ. අතරම මේ ස්ප්‍රින් එකේ පළවෙනි වතාව තාම ෆුජි කන්දේ උඩ වැඩලා තියෙනවා. තව චුට්ට දවසක් තියෙනවා ඕක. තව මාසයක් වගේ උතුරට ගොඩක් දුරට නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ප්‍රශ්න කාලේ පටන් ගන්නවා තව ටික දවසකින්. මේ ෆුජි කන්ද දිහත්කින් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ. ඒ තරම් අපේ නෙත් පිනා යන දසුණක් ෆුජි කන්ද කියන්නේ. ලංකාවේ ඉතින් අපිට අලි බලනවා වගේ තමයි මට නම් ඇඟෙන්නේ ෆුජි කන්ද බලද්දි. කොච්චර බැලුවත් එක දිගටම බලාගෙන ඉන්න පුළුවන්. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මෙතනට ආවම මාර විදියට මනස රිලැක්ස් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන දසුණක් ෆුජි කන්ද කියන්නේ. මේ පාර දිගේ අපිට ෆුජි කන්ද ලස්සන view එකකට අපිට ගිය හැකි. ඉතින් අපි චුට්ටක් ගියා මේ දවස්වලට තියෙන මල් ටික බලාගෙන ලස්සන view එකක් ගන්න පුළුවන් අපිට මෙතන ෆුජි කන්දේ.
දෙන්නේ පේනවනේ ලස්සන මේ නිල් පාට මල්ලයාත් එක්ක පුජිකන්ද කොච්චර ලස්සනයිද. ඉතින් අද මේක තමයි අපේ වීඩියෝ එක. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද අද වීඩියෝ එකේ තත්ත්වය කියලා. මේ වගේ පළවෙනි වීඩියෝ එක ගොඩක් අඩුපාඩු ඇති. මේ වගේ වීඩියෝ එකකින් තවත් අපි අරන් එන්නම්. එතන පරිස්සමින් ඉන්න හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනම් අපි යනවා. ජය වේවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බයි බයි.